හායි යාළුවනේ කොහොමද ඉතින්? ඔන්න ඉතින් අද අපි ආවා ජර්මන් පාක් එකට. වව්! එද්දිම මාරම ලොකු කතුරුවන්චිල්ලාවක් තියෙනවා. ඔන්න බලන්න. ඉස්සෙල්ලම අපිට හමු වුණේ මෙන්න මේ වගේ ලස්සන තැනක්. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් වුණා හරිම ලස්සන මල් යායක්. ඉතින් ජර්මන් පාක් එකේ ඉස්සරහටම එද්දී අපිට ඉස්සෙල්ලම හම්බ වෙන මල් යායකින් එකක් තමයි තිබ්බේ. තව ඒවා තියෙනවා ඉතින් ඉස්සරහට බලා ගන්න පුළුවන් රෝස මල්, ඒ වගේම මම තාමත් නම නොදන්න මල් වර්ග ගොඩාක් තිබුණා. ඉතින් අපිට බලා ගන්න. ඉතින් අපි බලමු ඉස්සරහට තා මොනවද හම්බෙන ලස්සන තැන් කියලා. ඔන්න ඉතින් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා දන්නවද මේ මල් වල නම්? ඉතින් ඇත්තටම ඔයාලා හිතනවා ඇති ජර්මන් විලේජ් කියන්නේ මොකක්ද කියලා. ජර්මන් විලේජ් කියන්නේ ජර්මනියේ තියෙන එකක් නෙවෙයි. හැබැයි මේක තියෙන්නේ ජපානයේ. ජපානයේ චිබා කියන ප්‍රාන්තයේ අපිට බලා ගන්න පුළුවන් සඳවවුර කියන සිටි එකට ආවහම ජර්මන් විලේජ් එක අපිට ලස්සනට බලා ගන්න පුළුවන්. වැඩිම තියෙන්නේ ගොඩක් අය දන්නේ ටෝකියෝ ජර්මන් විලේජ් කියලා කිව්වම තමයි. ටෝකියෝ කිට්ටුව තියෙන නිසා තමයි ඉතින් එහෙම කියන්නේ. අක්කර 220ක් විතර ලොකු භූමි ප්‍රදේශයක තමයි ඉතින් ජර්මන් විලේජ් එක තියෙන්නේ. ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. මේ සංදර්ශන තියන්න වෙනම වෙන් කරපු තැන් තියෙනවා. කඩවල් තියෙනවා. රෙස්ටොරන්ට් තියෙනවා. මල්ලජ තියෙනවා. ඉතින් තව තියෙන්නේ වැව තියෙනවා. වාශ්‍රිත ගොඩක් ක්‍රියාකාරකම් තියෙනවා. ඉතින් මාළු බලන්නත් පුළුවන්. හංසබෝට්ටු පදින්න යන්න පුළුවන්. අන වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් ඉතින් ජර්මන් විලේජ් එකට ආවම. ඉතින් එහේ ආපු පුංචි වෙලාවකදී ගත්තු චුටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ඉතින් මම එකතු කරලා ඔයාලට ගෙනාවේ. හරිම ලස්සනයි. ඒතරම ගොඩක් අයට ඇවිල්ලා නිදහසේ කාලය ගත කරන්න පුළුවන්. පවුලේ අයට එකතු වෙලා විවේකයක් ගත කරන්න ලස්සනම තැනක් තමයි ඉතින් ජර්මන් විලේජ් එක. මේ කාලේ නම් මම හිතන්නේ මල් ටිකක් අඩුයි. සීතල කිට්ටු වේගෙන එන කාලේ. ආයෙත් බලා ගන්න පුළුවන් ඉස්සරහට යද්දී රෝස මල් තියෙන එක පාටින්. ඇතර මම නම් මේ වගේ අත්දැකීමක් ලැබුවේ පළවෙනි වතාවට. හරිම ලස්සනයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. කහ පාට, රෝස පාට, රතු පාට ආයි වෙනම ලෝකයක් ඉතින්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ජර්මන් විලේජ් එක නිර්මාණය කරලා තියෙන යුරෝපියන් ස්ටයිල් එකට. ජර්මන් විලේජ් එක ඇතුළට ආවහම අපිට ගොඩක් විශේෂ වෙනස් අත්දැකීමක් ලබා ගන්න පුළුවන් ජපාන් ජාතිකයින්ට උනත්. මෙතනට ආස කරන්නේ යාලට එළියේ තියෙන ලෝකයයි මෙතන ලෝකයයි ඉතින් ගොඩක් වෙනස්. ඒක නිසා ඉතින් සංදර්ශන තියෙනවා. ඍතුවෙන් ඍතුව, අවුරුද්දෙන් අවුරුද්ද. ඉතින් මෙතන ඔක්කොම වෙනස් වෙනවා. ලස්සන අත්දැකීමක් ඉතින් අවුරුදු පුරා ලබා ගන්න පුළුවන්. කොයි වෙලාවෙ ආවත් ඒක වෙනස් වෙනවා. අන්න ඒ වගේ ලස්සන තැනක් තමයි අපි අද බලන්න ආවේ. ඉතින් බලාපොරොත්තු වෙනවා ඔයාලා එකතු කරගෙන ආයෙත් තවත් ලස්සන තැනකට යන්න. ඒ වගේම ජර්මන් විලේජ් එක ඇතුලේ තවත් වීඩියෝස් අපි කරා. ඉතින් ඒවත් බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ඔයාලට. එහෙනම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ෂෙයා එකක් දාන්න ඔයාලගේ යාළුවන්ටත් බලන්න.
එහෙනම් ආදරේ ඔයාලට හැමෝටම මේ වගේ ලස්සන දැන් බලන්න යන්න අපිත් එක්ක එකතු වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ගිහින් එන්නම්. ජය වේවා.